එක්තරා ලස්සන ගමක හොඳම යාළුවන් තිදෙනෙක් හිටියා. ඔවුන්ගේ නම් චමත්, සසිඳු සහ කසුන්. මේ තිදෙනා කොතැන ගියත් ගියේ එකටයි. හැබැයි මේ අය සතුටින් ඉන්නවට අකමැති තවත් යාළුවන් තිදෙනෙකුත් ඒ ගමේම හිටියා. ඒ තමයි තිසර, නිපුන් සහ නලින්. ඔවුන් නිතරම බැලුවේ චමත්ගේ කණ්ඩායමට කරදරයක් කරන්නයි. පාසල් නිවාඩු කාලය උදා වුණා. අපි මේ නිවාඩුවේ අපේ පිට්ටනියට ගිහින් ලස්සන සරුංගලයක් හදලා යවමුද? චමත් ඇහුවා. සසිඳුයි කසුනුයි ඒකට හරිම කැමැත්තෙන් එකඟ වුණා. පසුදා උදේ චමත්ගේ නායකත්වයෙන් මේ යාළුවන් තිදෙනා පිට්ටනියට ආවේ උණබට, සවුකොළ සහ නූල් බෝලත් අරගෙනයි. ඔවුන් වැඩ පටන් ගන්නවත් එක්කම තිසර ඇතුළු පිරිස එතනට ආවා. අපිත් සරුංගලයක් හදනවා. බලමු කාගේ සරුංගලයද ලස්සනම සහ උඩටම යන්නේ කියලා. තිසර අභියෝග කළා. හොඳ යාළුවන් තිදෙනා ඒ අභියෝගය සිනහවෙන් බාරගත්තා. පහවදා උදේ මුළු පිට්ටනියම සරුංගල් වලින් පිරීලා. චමත්ලා හදුවේ පාට තියෙන ලස්සන සරුංගලයක්. ඒක කොච්චර ලස්සනද කියනවනම් තිසරලට ඒක දැකලා ලොකු ඊර්ෂ්‍යාවක් හිතුණා. හිටි හැටියම තද සුළඟක් හැමුවා. හැමෝම Tamanගේ සරුංගල අහසට ඇරියා. තිසරගේ සරුංගලේ ගොඩාක් උඩට ගියා. හා බලන්න අපේ එක උඩමයි. තිසර කෑ ගැසුවා. එතකොටම මහා සුලි හුළඟක් ආවා. තිසර සරුංගල් නූල අතහැරියේ නෑ. ඒත් එක්කම සිදු වුණේ හිතාගන්න බැරි දෙයක්. එතනින් එහාට මොකක් වෙන්නේ නැතිද? කතාවේ ඊටු ටික ඊළඟ කොටසින් අරගෙන එන්නම්. රැඳිලා ඉන්න.